ගොඩාක් කට්ටිය ආසාවෙන් හිටපු මීල් එකක්. අද අපි හදන්න යන්නේ ෆිෂ් මාළු කොහොමද අපි අපේ මීල් එකක් ප්‍රෙප් කරනකොට අපි ඩයට් එකේ ඉන්නකොට කොහොමද අපි මාළු මීල් එකක් හදාගන්නේ කොහොමද කියලා මම අද කියලා දෙන්න යන්නේ. කෙලවල්ලා කිලෝ එකක් අරන් තිනවා. මේකේ මින්ටුයි ඊට පස්සේ සුදු ලුණු ජින්ජර් ඒක හොඳට කලවම් කරන්න. මේක මම ඔයිල් එකතු කරන්නේ නැහැ. චුට්ටක්වත් මේකේ මේ ඔයිල් චුට්ටක්වත් මම එකතු කරන්නේ නැහැ මේකට. උනකින් වගේ ආයෙ පොඩ්ඩක් කලවම් කරලා ඊට පස්සේ ඕක කුක් කරලා ඉවරනාන් පස්සේ තමයි අපි වෙජිටබල් ටික හදන්නේ. දැන් මම කිලෝ එකක් ගත්ත හේතුව අර මම ඔයාලට හැමදාම කියනවා වගේ තමයි මගේ පෝෂන් එක මම මගේ මීල් එක අපි කියමු මගේ මීල් එකේ ග්‍රෑම් 500ක් තියෙනවා නම් මම ඒක එකපාරම මම දැන් සෙනසුරාදා වගේ සෙට් වුණා නම් මම කෙලිම කිලෝ එකක් හදනවා. මකොරෝලි අනිත් එක ඔය මේ ඇස්පර්ගස් ඔය වගේ දේවල් කාලා අර එපා වෙන දවස් තියෙනවනේ. එදාට සෙනසුරාදා වගේ ඔය වගේ ගෝවා මේ බෝංචි ඔය තක්කාලි වගේ මික්ස් කරලා අපිට කැමති විදිහට පෝෂන් එක හදා ගන්නවා. චිකන් මීල් හදලා තියෙනවා. ඊට පස්සේ බීෆ් හදලා තියෙනවා. බීෆ් කන කට්ටියට ගොඩාක් මීල් හදලා තියෙනවා. අර මම හදනවා වගේ අර ලේසි විදිහට හදන්න පුරුදු වෙන්න. ගොඩාක් මේ කැටයන් දාලා හදන්න ගියොත් තමයි ගොඩාක් වෙලා යන්නේ. ලේසි විදිහට හදන්න. එතකොට ඔයාලගේ මීල් එක ඔයාලට ලස්සනට අරගෙන යන්න පුළුවන්. දැන් නම් ඇති විනාඩි 2-3ක් විතර තියලා බස් මේ ලිප් ඔෆ් කරනවා හරි. අර බෝන්චි අර හැපෙන්න තියෙන්නේ. එන වීඩියෝ එක තුලට යන්න. ජය වේවා. Hi guys, ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ ෆිට්නස් channel එකට. අදත් අපි හදන්න යන්නේ healthy meal එකක්. ගොඩාක් කට්ටිය ආසාවෙන් හිටපු meal එකක්. අද අපි හදන්න යන්නේ fish මාළු කොහොමද අපි අපේ meal එකක් prep කරනකොට අපි diet එකේ ඉන්නකොට කොහොමද අපි මාළු meal එකක් හදාගන්නේ කොහොමද කියලා මම අද කියලා දෙන්න යන්නේ. මේකට මම අරන් තියෙන අද මාළු එක ඇවිල්ලා කෙලවල්ලා කිලෝ එකක් අරන් තියෙනවා මම අද. ඊට පස්සේ මම එළවලු අරන් තියෙනවා. අද බලමු අපි මේ meal එක කොහොමද prep කරගන්නේ කියලා. මම මේකට කෙලවල්ලා කිලෝ එකක් අරන් තිනවා. ඊට පස්සේ ගෝවා අරන් තිනවා ගෝවා. ඊට පස්සේ තක්කාලි, ඊට පස්සේ කැරට් අරන් තිනවා. ඊට පස්සේ බෝංචි. ඊට පස්සේ මම අරන් තිනවා මින්ට්. මේකේ මින්ටුයි ඊට පස්සේ සුදු ලුණු ජින්ජර්. ඒකෙන් මම පේස්ට් එකක් හදලා ගත්තා ලේසි විදියට. ඊට පස්සේ මේකේ ඔනියන් පවුඩර් එක, ඊට පස්සේ පින්ක් සෝල්ට්, කහ කුඩු, ගම්මිරිස් කුඩු, ඊට පස්සේ මිරිස් කුඩු චුට්ටක් ගත්තා. ඔය ටිකෙන් තමයි අද අපි මීල් එක අපි හදාගන්න යන්නේ. දැන් අපි මාළු එක මැරිනේට් කරගමු. මම ඒකට ගන්නවා දෙහි භාගයක් ඉස්සෙල්ලාම. ඊට පස්සේ ඔනියන් පවුඩර් එක. ඔයාලට ඔනියන් පවුඩර් නැත්තම් මේ ඔයාලට ලුණුවත් දාන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ කහ කුඩු. ඊට පස්සේ ලුණු ඔයාලා අන්තිමට බලාගන්න ලුණු කොච්චරක් තියෙනවද කියලා. මදි නම් ආයෙ දාගන්න ඔයාලා කුක් කරනකොට. මම ගොඩාක් සැරකන්න නැති නිසා චුට්ටයි ගත්තේ. ඒ බෙහෙතට වගේ. මිරිස් කුඩු. ඊට ගම්මිරිස් කුඩු. අපි ඉස්සෙල්ලා මාළු එක හදාගන්න තමයි ඊට පස්සේ තමයි අපි ভেජිටබල් ටික හදාගන්නේ. දැන් මම අර හදාගත්තා අර මින්ට් මේක පේස්ට් එක. මේකට මම දාලා තියෙන සුදු ලුණු, මින්ට්, ඊට පස්සේ ජින්ජර්. මෙහෙම කාලා බලන්න මේ ගොඩාක් රහයි මේක. මේක ඔයාලගේ ළමයින්ටත් හදලා දෙන්න පුළුවන්. දැන් අපේ බබාටත් මම මෙහෙම හදලා දෙනවා. එයාලත් ගොඩක් ආසෙන් කනවා මේ අර එළවලු ටිකක් දාලා හදනකොට. මම ඔයාලට අන්තිමට ඔයාලට බලනකොට ඔයාලට තේරෙයි. හොඳට කලවම් කරන්න. මේක මම ඔයිල් එකතු කරන්නේ නැහැ. චුට්ටක්වත් මේකේ මේ ඔයිල් චුට්ටක්වත් මම එකතු කරන්නේ නැහැ මේකට. ඒ නිසා ඔයාලත් පුළුවන් තරමක් ඔයිල් එකතු කරන්න එපා. මීල් එකේ මම සම්පූර්ණ ඔයිල් එකතු කරන්නේ නැහැ මේ මාළු එකට. zero oil හදන්නේ.
right මෙන්න මේ වගේ ගානට වෙනකම් හොඳට කලවම් කරගන්න. මම සාමාන්‍යයෙන් මේ වගේ ගානට තමයි මම කපා ගත්තේ. අර කියන්නේ ගොඩාක් පොඩි කොටත් නැතුව ගොඩාක් ලොකු කොටත් නැතුව මේ වගේ ගානට වගේ කපා ගන්න. එතකොට ලේසි. right දැන් අපි මාළු එක දාගමු. දැන් අපි මාළු එක පොඩ්ඩක් තැම්බෙනකන් චුට්ටක් මුඩියකින් වහමු. වහලා විනාඩි 5කින් විනාඩි 2-3කින් වගේ ආයෙ පොඩ්ඩක් කලවම් කරලා ඊට පස්සේ ඕක කුක් කරලා ඉවරනම් පස්සේ තමයි අපි ভেජිටබල් ටික හදන්නේ. දැන් මම කිලෝ එකක් ගත්ත හේතුව අර මම ඔයාලට හැමදාම කියනවා වගේ තමයි මගේ පෝෂන් එක මම මගේ මීල් එක අපි කියමු මගේ මීල් එකේ ග්‍රෑම් 500ක් තියෙනවා නම් මම ඒක එකපාරම මම දැන් සෙනසුරාදී වගේ සෙට් වුණා නම් මම කෙලින්ම කිලෝ එකක් හදනවා. මම ගොඩක්ම මම මාළු යූස් කරන්නේ නැහැ. මම ගොඩක්ම යූස් කරන චිකන්. ඒ කියන්නේ මාළු පොඩ්ඩක් අර මේ ගානත් වැඩි නිසා ගොඩක් අපි යූස් කරන්නේ නැහැ මාළු. ඒ කියන්නේ අපි චිකන් ගන්න එක අපිට පොඩ්ඩක් ලාභයි. ඒ කියන්නේ මේක ඉතින් හැමදාම ඉතින් කරනකොට කොරියාව යනවා නම් මාළු වලට වඩා චිකන් ගන්න එක ලාභයි. දැන් මේකේ දැන් කිලෝ එකක් වෙනවා කොරියාවේ සල්ලි වලින් මේක චොනම් 8ක් ඒ වගේ ගාණක් වෙනවා කෙලවල්ල මාළු. කියන්නේ මාළු මේවා තලපත් මානමක් ඒ වගේ ගාණක් වෙනවා. එතකොට අපි චිකන් බ්‍රෙස්ට් වගේ ගන්නවා නම් කිලෝ දෙකක්ම වෙන්නේ මාන් ඊචොනන් මානමයි චොනම් දෙකක් වගේ එහෙම ගාණක් තමයි වෙන්නේ. ඒ නිසා අපි ගොඩක්ම අපි යූස් කරන්නේ චිකන්. ඒ කියන්නේ දැන් අපේ පෝෂන් එක ලොකු වැඩි නිසා අපි ගොඩක්ම යූස් කරන්නේ රෙඩ් මීට්. චිකන් තමයි ගොඩක් චිකන් බ්‍රෙස්ට් තමයි යූස් කරන්නේ. මම සාමාන්‍යයෙන් මාළු යූස් කරන්නේ ඔය වීක්ලි සෙනසුරාදා හරි ඉරිදා හරි ඔයගේ ඩේ ඔෆ් එකට වගේ තමයි යූස් කරන්නේ. එතකොට ලේසි පොඩ්ඩක් අර කැමති විදිහට ভেජිටබල් මේ දැන් අපි බ්‍රොකෝලි අනිත් එක ඔය මේ ඇස්පර්ගස් ඔය වගේ දේවල් කාලා අර එපා වෙන දවස් තියෙනවනේ. එදාට සෙනසුරාදාට වගේ ඔය වගේ ගෝවා මේ බෝංචි ඔය තක්කාලි වගේ මික්ස් කරලා අපිට කැමති විදිහට පෝෂන් එක හදා ගන්නවා. මම ඔය කිලෝ එකක් ගත්ත හේතුව දැන් මම සෙනසුරාදා අපි කියමු දැන් සෙනසුරාදා කුක් කරනවා කියලා. එතකොට සෙනසුරාදා ලන්ච් එකයි ඊවිනිං මීල් එකටයි මම ග්‍රෑම් 250 ගන්නවා එළවලුත් එක්කන්. ඔයාලා එළවලු බොයිල් කරනකොට වඩා මෙහෙම හදාගන්න ගොඩාක් ලේසි. එතකොට ඔයාගේ මීල් එකට අර බෝරින් නෑ. හොඳ රහට ඔයාලට කන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම අද හදලා ඉතුරු ටික මම එහෙම බොක්ස් එකකට දාලා මම එහෙම ෆ්‍රිජ් එකේ දානවා. ආයෙ හෙට ඔයාලා මීල් එක ප්‍රෙප් කරනකොට ඔය සතියකට සති දෙකකට එහෙම හදන්න එපා. සමහර කටට ෆුඩ් පොයිසන් වෙන්න පුළුවන්. ඊට පස්සේ බඩ පුරව දාන්න පුළුවන්, බ්ලෝටින් ගතියක් වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරමක් මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ. දැන් මම චිකන් මීල් හදලා තියෙනවා. තව ඉස්සෝ ටිකක් හදන්න ඕනේ. ඊට පස්සේ බීෆ් හදලා තියෙනවා. බීෆ් කන කට්ටියට ගොඩාක් මීල් හදලා තියෙනවා. අර මම හදනවා වගේ අර ලේසි විදියට හදන්න පුරුදු වෙන්න. ගොඩාක් මේ කැටයන් දාලා හදන්න ගියොත් තමයි ගොඩාක් වෙලා යන්නේ. ලේසි විදියට හදන්න. එතකොට ඔයාලගේ මීල් එක ඔයාලට ලස්සනට අරගෙන යන්න පුළුවන්. අනිත් මම අද මීල් එක මම ඔයිල් යූස් කරන්නේ නැහැ මේ ෆිෂ් එකට. ඒක කියන්නේ මේ කර මං අපේ බබාටත් මම හදන්නේ ගොඩක්ම මේ විදිහට තමයි. ඒ කියන්නේ යාලත් මේ ළමයිනුත් දැන් අපේ ළමයි ඉන්න කට්ටිය දැන් මේ තාත්තලා හැම වීඩියෝ බලනවා නම් ඔයාලා දන්නවා ඉතින් ඔයාලා ළමයි ඇවිල්ලා ভেජිටබල් එහෙම කන්නේ නැහැ. එතකොට ඔයාලා ඇවිල්ලා මාළු මෙහෙම හදලා ඒක ভেජිටබල් එකක් කලවම් කරලා බත් ටිප්ටක් එකක් දෙනකොට ළමයිනුත් ආසාවෙන් කනවා. අපේ බබාලා ඉතින් හරි ආසයි මේ ගෝවා බෝංචි වගේ මාළු එහෙම කලවම් කරලා දෙනකොට ඒ කට්ටිය කනවා. ඔයාලත් ඔයාලගේ බබාලට මේ වගේ try කරලා දෙන්න ගොඩාක් හොඳයි. අනිත් එක හෙල්තිත් එක්ක. පොඩ්ඩක් කලවම් කරගමු. අර චිකන් වලට වඩා මාළු එක කුක් කරන එක ගොඩක් ලේසියි. ඒ දන ටක් ගාලා කුක් වෙනවා. අර මින්ට් එක දැම්මේ වර ගොඩාක්ම අර ස්මෙල් එකටයි අර පොඩ්ඩක් වෙනසකටත් එක්කම ඒ චුට්ටක් වාසි. අද මම අර ඕගනික් මොනවත් මම අර මේ රෝස්මැරි ඒ වගේ දේවල් මම අද මොනවත් ඇඩ් කරුවේ නෑ අද. ඒ නිසා තමයි මම අද මින්ට් එක ඇඩ් කරුවේ. ඔයාලට තියෙනවා නම් විතරක් මින්ට් යූස් කරන්න නැත්නම් අවුලක් නෑ. මාළු එක තව විනාඩි 2කින් වගේ රෙඩි වෙනවා. දැනටම කුක් වෙලා තියෙන්නේ. තව පොඩි වෙලාවක් තියලා බාලා ভেජිටබල් එක කුක් කරන්න පටන් ගත්තා නම් හරි අපි.
මේක හරියට අර කිරිමාළු හොද්දක් වගේ තියෙනවා. ඔයාලා මෙහෙම පොකන කවුරු හරි ඉන්නවනම් මෙන්න මේ වගේ හදාගන්න සාමාන්‍යයෙන් ඔය බාස්මතිත් එක්කන් වගේ මීල් එකට වගේ වුණත් මෙහෙම හදන්න පුළුවන් වෙජිටබල් නැතුව. දැන් මේක කෙලින්ම අර කිරිමාළු රහක් එන්නේ. අපි කිරි දැම්මේ නැහැ. නමුත් අර කිරිමාළු හොද්දක් වගේ තමයි තියෙන්නේ. ඒ පට්ට රහයි. ඔයාලා මෙහෙමත් හදලා දෙන්න පුළුවන්. ඒකත් ප්‍රශ්නයක් නැහැ. දැන් අර වෙජිටබල් ඇඩ් කරන්න දැන් අපි අර මීල් එකක් ෆලෝ කරනකොට අපිට අනිවාර්යෙන් ෆයිබර් කියන දේ ගොඩක්ම ඉම්පෝටන්ට් නේ. ඒ නිසා තමයි අපි ගොඩක්ම වෙජිටබල් යූස් කරන්නේ. ඇවිල්ලා මීල් එකක් ෆලෝ කරනකොට අපි කියමුකෝ දැන් ඔයාලා චිකන්, බීෆ්, ෆිෂ්, ප්‍රෝන්ස්, මටන් ඔය වගේ දැන් මීල් එකක් ඔයාලා යූස් කරනවා කියන්නේ ඔයාගේ ඩයට් එකේ අනිවාර්යෙන් අපි කියමුකෝ දැන් බල්ක් කරන එක්කෙනෙක් නම් ඔයාවිල්ලා අපි කියමුකෝ ඔයාගේ පෝෂන් එක ඇවිල්ලා චිකන් හරි මොකක් හරි මීටන් මොහාර ග්‍රෑම් 200ක් කියන්නකෝ. එතකොට 200යි නම් 250ක් වගේ ගන්න බලන්න වෙජිටබල් ග්‍රීන් වෙජිටබල් ගන්න බලන්න. ඒ කියන්නේ පුළුවන් නම් දැන් සමහර ලංකාවේ මගේ ක්ලයන්ට්ලා ගොඩක් මල්ලා මැසේජ් කරලා තිබ්බා කෝච් මේ බ්‍රොකෝලි අනිත් ඒවා බෙල් පෙපර් ඒවා පොඩ්ඩක් ගණන් පොඩ්ඩක් නෝමල් විදිහට චුට්ටක් හදලා කෑම එකක් දාන්න කියලා. ඒකට මම අද මම ගෝවා ගත්තා. ගෝවා ඉච්චර ගාණක් වෙන්නේ නැහැ කියලා මම හිතනවා මම ගණන් දන්නේ නැහැ කොහොමද කියලා. එතකොට රයිස් එකට මම නම් ගොඩක්ම යූස් කරන්නේ ජැස්මින් එකත් යූස් කරනවා බාස්මති එකත් යූස් කරනවා. නමුත් මම මේ ටිකේ නම් බත් යූස් කරන්නේ මම බත් නවත්තලා දැන් අර කම්පිටිෂන් එකට ප්‍රෙප් වෙන නිසා මම බත් ඔක්කොම නවත්තලා තියෙන මාස 5ක් 6ක් වගේ මම 0 කාප්ස් ඉන්නේ. බත් යූස් කරන්නේ නැහැ. මම මගේ කාප්ස් ටික මම ගන්න ඕට්ස් වලින්. එතකොට ඔයාලට පුළුවන් ඔයාලා බල්ක් එකේ ඉන්න එක්කෙනෙක් නම් ඔයාලට ග්‍රෑම් 200ක් වගේ ෆිෂ් හරි බීෆ් හරි චිකන් හරි ගන්න පුළුවන්. ඊට පස්සේ වෙජිටබල් ග්‍රෑම් 250ක් ගන්න පුළුවන්. බ්‍රොකෝලි ගන්න පුළුවන්. ඇස්පරගස් ගන්න පුළුවන්. බෝන්චි ගන්න පුළුවන්. ඒ කියන්නේ ග්‍රීන් වෙජිටබල්. ඊට පස්සේ ඔයාලට වීක්ලි ට්වයිස් වගේ ගන්න පුළුවන්. ගෝවා ඔය තක්කාලි මෂ්රූම් ඒ වගේ ඔයාලට ගන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ. කැරට් ඒවත් හොඳයි. අනික බත් ගන්නවා නම් ඔයාගේ ගෝල් එක අනුව ගන්න. දැන් බාස්මති කියන්නේ ලෝ ග්ලයිසෙමික්. ඒක ගොඩක් හොඳයි. ඒක දැන් ඔයාලට ගන්න බැරි නම් ලංකාවේ ඉන්න මල්ලිලා හරි අයියලා හරි අක්කලා හරි ඔයාලට පුළුවන් රෙඩ් රයිස් එක ගන්න. රතු හාලුත් ගොඩාක්ම හොඳම මේ හාල් එකක් තමයි ඔයාලට යූස් කරනවා නම් දැන් කොරියාවේ ඒව ගන්න නැහැ. ගොඩක් අමාරුයි. ගොඩක්ම මේ ඇමරිකන් හාල් තියෙනවා, කොරියන් හාල් තියෙනවා. ඊට පස්සේ බාසුමති ඒව තියෙන අපිත් බාසුමති ගෙන්නන්නේ. දැන් අපිට කූපන් කියලා ඔන්ලයින් එකකින් ගෙන්නන්නත් පුළුවන්. අනික මෙහි ඒෂියා මාර්ට් තියෙනවා. ඒ වලින් අපි ගන්නවා. අනික දැන් අර අපි දැන් කිලෝ එකක් ගත්තා නම් අපිට මහ ලොකු මේකක් යන්නේ නැහැ. ඉතින් අර ඒ කියන්නේ අපේ ක්වොන්ටිටි එක අඩුයිනේ. අනිත් එක ඔයාලා කටින් එකේ ඉන්න කෙනෙක් නම් බත් ග්‍රෑම් 50ක් වගේ 50ක් 100ක් අතර ගන්න බලන්න. බාස්මති නම් ගොඩාක් හොඳයි. හැබැයි මොන මීල් එකෙත් අනිවාර්යෙන් වෙජිටබල් කියන දේ ගොඩාක්ම ඉම්පෝටන්ට්. ඒක විතරක් අමතක කරන්න එපා. දැන් අපි මාළු කරන තැම්බිලා තියෙනවා. මේක දැන් මාළු එක බාගමු දැන් අපි. අපි හදන්න යන්නේ වෙජිටබල් එක. දැන් අපි එලෝල් ටික දාගමු. දැන් හත්තිය අපි මේකට ඔයිල් යූස් කරන්නේ නැහැ. අපි ඉස්සෙල්ලාම මේකට දාගමු මේ ගෝවා ටික. ගොඩාක් ලාවට මලව ගන්න වගේ යන්නේ නැති. ඊට පස්සේ අපි යූස් කරනවා කැරට්. මම කිලෝ එකක් ගන්න නිසා තමයි මම පොඩ්ඩක් පෝෂන් එක එලවල පොඩ්ඩක් වැඩිපුර ගත්තේ. ඔයාලට කැමති ගාණක් ගන්න පුළුවන්. ඊට පස්සේ තක්කාලි මම බේබි තක්කාලි ගත්තේ ගෙඩි 7ක් විතර. ඔයාලට පුළුවන් නම් ලොකු තක්කාලියක් ගත්තා තවුලක් නැහැ කිලෝ එකකට. ඊට බෝන්චි කැමති නම් ගන්න පුළුවන්. නැත්නම් ප්‍රශ්නයක් නෑ. මම අර ග්‍රීන් වෙජිටබල් ඕන නිසා තමයි බෝන්චි ගත්තේ. දැන් පොඩ්ඩක් කලවම් කරනවා.
අපි මේකට යූස් කරනවා කහ කුඩු චුට්ටක්. ඊට පස්සේ ගම්මිරිස් පොඩ්ඩක්. ඊට පස්සේ යූස් කරනවා pink salt. ඒක හොඳට කලවම් කරගන්න. රාමු සුවඳ යනකම් මම මේකට තෙල් බින්දුවක්වත් යූස් කරනවා. ඔයාලා තෙල් යූස් කරන්න එපා. ඔයාලට එහෙම තෙල් ඕනෙම නම් මේකට චූටි බටර් කෑල්ලක් හරි ගී චුට්ටක් හරි යූස් කරන්න. අර සුවඳවත් එක්කම හොඳයි. ඒක බල්ක් කරන එක්කෙනෙක් නම් විතරක් යූස් කරන්න. නමුත් ඔය කටින් එකේ ඉන්න එක්කෙනෙක් වගේ නම් යූස් කරන්න එපා. දැන් පොඩ්ඩක් අපි වහලා තියමු. ඔය විනාඩි 3කින් වගේ බලමු. දැන් හොඳටම ඇති වගේ. ඒ කියන්නේ ගොඩාක්ම මේව කරන්න එපා. කැලක් කාලා බලමු. ඇති. දැන් අර අමු ගති චුට්ටක් තියෙන්න ඕනේ. දැන් අපි මාළු එක දාගමු. මාළු එක දාලා අර අපි මාළු එක හොද්දට වගේ ගහපු එකේ හේතුව ඔන්න ඕක තමයි. නැත්තම් අපි ඕක ෆ්‍රයි පෑන් එකේ දාලා ගත්තා නම් අපිට මේ වගේ අර උකුවට වගේ එන්නේ නැහැ. ඒතකොට අර කන්න බෑ. මෙහෙම තිබුණ පස්සේ අර මේ කණ්ඩත් එක්කම ගොඩක් ලේසි. රහත් එක්කම. ඔයාලත් මේ වගේම try කරලා බලන්න. කියන්නේ ඔයාලට එහෙම කැමති නැත්තම් ඔයාලා ඔය පොඩ්ඩක් ෆ්‍රයි පෑන් එක අර මේ මම අර ඔයිල් යූස් කරපු නිසා තමයි මම මෙහෙම හදාගත්තේ. කියන්නේ මම ඔයිල් ගොඩක් යූස් කරන්නේ නැහැ මේ ටිකේ. චුට්ටක් තියලා විනාඩි 2-3ක් විතර තියලා බස් මේ ලිප් ඔෆ් කරනවා හරි. දැන් නම් ඇති වගේ. දැන් නම් ඇති. දැන් තියෙන්නේ රස බලන්න. චුට්ටක් දාගමු. මම අර බෝන්චි ටික නම් ගොඩාක්ම තම්බ ගත්තා නේ ලාවට වගේ. අර බෝන්චි අර හැපෙන්න තියෙන්න ඕනේ. අර මර කිලෝ එකට ගාන අර ලුණු ඔය මේ ගම්මිරිස් කුඩු ඔක්කොම ටික ප්‍රමාණය මම අර නිතර හදලා දන්න නිසා
මම අර ගාන්න දාන්නේ. ඔයාලා හදලා ඉවරනම් පස්සේ ඔයාලා ක්වොන්ටිටි එක බලන්න ලුණු එහෙම මදි නම් දාගන්න. ඔයාලා සැරට කරනවා සැරට කරනම පොඩ්ඩක් සැර ගන්න නැහැ. අර ලාවට වගේ දාන්නේ. නීමටම දිනවා. මම හදලා මම නීම කියන වැඩක් නෑ. අනිවාර්යෙන් ඔයාලා හදලා බලලා කමෙන්ට් එකකින් කියන්න නියමයිද හොඳයිද ඔයාලගේ අයිඩියාස් ටික කියන්න. අනිවාර්යෙන් ගොඩක් වැදගත් වෙනවා කට්ටියට වීඩියෝ එක බලන. අනිවාර්යෙන් ඔයාලා යාළුවට උනත් ෂෙයා කරන්න. channel එකත් එක්කගෙන මම ගොඩාක් healthy meal plan දාලා තිනවා. try කරලා බලන්න. beef වලට කැමතිකට beef ඊට පස්සේ ඉස්සෝ ඒ ඔක්කොම හදලා දෙන්න. අනිවාර්යෙන් ළඟ වීඩියෝස් වල ඒ ඔක්කොම වලට මම හිතනවා අද මීල් එක ඔයාලට අයිඩියාවක් ඇති කියලා. මම ආයෙත් තවත් වෙනස් විදියට මේ ෆිෂ් එකක් මම හදලා දාන්නම් මාළු මීල් එකක්. එහෙනම් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් සෙට් වෙමු. එහෙනම් ඔක්කොටම එහෙනම් ජය වේවා.